Alhamdulillahi Rabbil Alameen. Wassalatu wassalamu ala ashrafil anbiya wal mursaleen nabiyina Muhammadin wa ala alihi wa ashabihi ajma'in. Amma ba'd. Ma hitawat sahodara sahodariyani, assalamu alaikum wa rahmatullahi wa barakatuhu. මුළු ලෝවාසී ජනතාවටම මඟ පෙන්වීමක් වශයෙන් මාර්ග උපදේශයක් වශයෙන් අනාවරණය වූ ශුද්ධ වූ අල් කුර්ආනය පිළිබඳව අපි යමක් දැනගත යුතුයි. ශුද්ධ වූ අල් කුර්ආනය මුස්ලිම් වරුන්ට පමණක් අයිති ග්‍රන්ථයක් නොවේ. මේ මුළු මහත් විශ්වයේම මෙවුම් කරුවා නිර්මාතෘවරයා විසින් මානවයාට නිවැරදි මඟ පෙන්වීම සඳහා යහපත් මාර්ගය පෙන්වීම සඳහා අනාවරණය වූ ග්‍රන්ථයක්. ඉතින් මේ මහ පොළොව මත ජීවත් වන සෑම මිනිසෙකුටම වගකීමක් තිබෙනවා. අල් කුර්ආනය යනු කුමක්ද? අල් කුර්ආනය තුලින් අපට ලැබෙන පණිවුඩ කුමක්ද? හේතුව අල් කුර්ආනය කොහෙත්ම සඳහන් කළේ නැහැ මෙය අරාබි වරුන්ට අයිති දෙයක් කියා හෝ නියමිත ජනම කොට්ටාසයකට පමණක් අයිති දෙයක් කියා හෝ මුස්ලිම් වරුන්ට පමණක් අයිති දෙයක් කියා හෝ ඉස්ලාම් කොහෙත්ම අල් කුර්ආනය කොහෙත්ම සඳහන් කළේ නැහැ. අල් කුර්ආනය අමතන්නේ යා අයුහන් නාස් මනුෂ්‍යයිනි මිනිසුනි කියලා අමතනවා. කුර්ආනයේ මුල්ම වාක්‍යයම අල් කුර්ආනයේ සඳහන් වන ප්‍රථම වාක්‍යයම මොකද්ද දෙන පණිවිඩය? මුළු මහත් විශ්වයේම අධිපති ආනන් වූ සර්ව බල සම්පන්න අල්ලාහට සියලු ප්‍රශංසා හා පැසුම් අයිති. මුළු මහත් විශ්වයේම අධිපති කියලා තමයි කුර්ආනයේ මුල්ම වාක්‍යයම පවසන්නේ. ඉතින් ඒ තුලින් ඔප්පු වෙනවා අල් කුර්ආනය යනු මුළු ලෝවාසී ජනතාවටම පොදු ග්‍රන්ථයක්. හැමෝම මේ පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. මේ පිළිබඳව සොයා බැලිය යුතුයි. ශුද්ධ අල් කුර්ආනයේ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පාඩය වශයෙන් සඳහන් වෙනවා අලිෆ් ලාම් මීම් ذාලිකල් කිතාබ් ලා රයිබ ෆීහි හුදල් මුත්තකීන්. ඊතා බිය බැතිමත් පුද්ගලයන්ට ඊතා බිය බැතිම කටයුතු කරන්නන්ට මේ අල් කුර්ආනය තුලින් නිවැරදි මාර්ගය ලැබෙනවා. මේ ග්‍රන්ථයේ කිසිදු සැකයක් නැහැ කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඒ පරිච්ඡේදයේම වෙනත් ස්ථානයක සඳහන් වන විට හුදල් ලින්නාස් මුළු ලෝවාසී ජනතාවටම යහපත් මාර්ගය පෙන්වීම සඳහා තමයි මෙය අනාවරණය කරන ලැබුවේ කියා සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි හැමෝටම වගකීමක් තිබෙනවා. අපි මේ ජීවිතුන් අතර සිටින විට අල් කුර්ආනය යනු මොකද්ද? අල් කුර්ආනය මට ලැබුණු දෙයක් නම් මට යහපත් මාර්ගය පෙන්වීම සඳහා අනාවරණ වූ ග්‍රන්ථයක් නම් මට වගකීමක් තිබෙනවා අල් කුර්ආනය පිළිබඳව දැන ගැනීමට. දැන් මගේ නමට ලිපියක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ලිපිය මම කියවන්න ඕනේ. එහෙමද නැද්ද? ඉතින් ඒ වගේ තමයි මේ විශ්ව හිමියාණන් විසින් මගේ නමට පැමිණ තිබෙන ලිපියක් තමයි අල් කුර්ආනය. සෑම මිනිසෙකුම අමතා කතා කරනවා. සෑම මිනිසෙකුටම එහි පණිවිඩ තිබෙනවා. ඉතින් මෙතන තියෙන වගකීම තමයි සෑම පුද්ගලයෙකුටම වගකීමක් තිබෙනවා අල් කුර්ආනය අධ්‍යයනය කිරීමට හදාරන්නට. මොකද්ද අල් කුර්ආනය? මේක මට අයිති දෙයක් නම් මට පණිවිඩයක් ලබා දීමට පැමිණ තිබෙනවා නම් මේක ඇත්ත වශයෙන්ම මම බලන්න ඕන කියලා සෑම මිනිසෙකුම සිටිය යුතුයි. සූරතුල් බකරා නම් පරිච්ඡේදයේ දෙවෙනි පරිච්ඡේදයේ 176 වෙනි වාක්‍ය වශයෙන් සඳහන් වෙනවා ذلك بأن الله نزل الكتاب بالحق. සැබවින්ම අල්ලාහ් සත්‍ය වූ ග්‍රන්ථයක් වශයෙන් මේ අනාවරණය කළේ. මේක සත්‍ය වූ ග්‍රන්ථයක්. සත්‍යය පමණයි ප්‍රකාශ කරන්නේ. මිනිසා සොයන්නේ සත්‍යය. සත්‍ය ලැබුණා නම් ඒ මඟ ඔස්සේ ගමන් කළ යුතුයි. ඒ වගේම තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පාඩය වශයෙන් සඳහන් වෙනවා نزل عليك الكتاب بالحق مصدقا لما بين يديه وأنزل التوراة والإنجيل. දූතවරයාණනි සත්‍ය සමග මේ ග්‍රන්ථය ඔබට අනාවරණය කළේ ඔහුයි. සත්‍ය සමග වූ ග්‍රන්ථය. මේ මීට පෙර වූ ග්‍රන්ථයන් ස්ථිර කරයි. සත්‍ය කරයි. ඊට පෙර වූ ග්‍රන්ථයන් තවරාත් මූසා আলাইහිස්සලාම් තුමන්ට පිරිනමනු ලැබූ ග්‍රන්ථය, ඉන්ජීලය ඊසා আলাইහිස්සලාම් යේසුස් වහන්සේට අනාවරණ වූ ග්‍රන්ථය මේ සියල්ල සත්‍ය කරන්නක් වශයෙන් අල් කුර්ආනයේ පවතිනවා. ඒ ග්‍රන්ථයන් අනාවරණය බවත් එහි බොහෝ අඩුවැඩි කිරීම් කළා කියන කාරණාවන් අල් කුර්ආනය තුල පැහැදිලි වෙනවා. ඒ සමාජයන් එහි පරිශුද්ධත්වයට හානියක් කැලලක් ඇති කළා. ඒ නිසායි අවසාන වශයෙන් අල් කුර්ආනය අනාවරණය කරමින්
ඔබලා අල් කුර්ආනයේ අනුව ජීවත් වන්න ඕන කියන නියෝගය ඒ හිමියාණන් පැනවුවේ. ඒ වගේම අල් කුර්ආනයේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පාඩයේ වශයෙන් සඳහන් වෙනවා වමා කාන හාදල් කුර්ආනු අන් යුෆ්තරා මින් දූනිල්ලාහ් වලාකින් තස්දීක අල්ලදී බයින යදයිහි වතෆ්සීල අල් කිතාබි ලා රයිබ ෆීහි මින් රබ්බිල් ආලමීන්. මේ අපි දූතවරයා වන ඔහු බොරුවට මනක් කල්පිත කළ බව ඕන් පවසන්නේද? දූතවරයාණනි, ඔබ පවසන්න, ඔබ කියන්න ඔබලාගේ ප්‍රකාශය ඔබලා සත්‍යවන්තයින් නම් අල්ලාහ් හැර ඔබලාට හැකි සියල්ල සහායට කැඳවාගෙන මෙහි තිබෙන්නාසේ එක් පරිච්ඡේදයක් ගේන්න. කියන්නේ ඕන් පවසනවා නම් මේක අල්ලාහ් හැර නබිතුමාණන් මනක් කල්පිත කරගත්තා කියලා ඔබලාට අභියෝගයක් ඉදිරිපත් කරනවා. ඔබලා හැකිනම් ඒ හා සමාන එක් පරිච්ඡේදයක් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් අල් කුර්ආනය නබිතුමාණන්ගේ නිර්මාණයක් නොවේ. එතුමාණන්ගේ නිර්මාණයක් නොවේ. එතුමාණන්ට කියවන්නට හෝ ලියන්නට හෝ එතුමන්ට දන්නේ නැහැ. මේ අරාබි සාහිත්‍ය තුළ ඉතා ඉහළ වූ ශ්‍රේෂ්ඨ වූ නිර්මාණය වන අල් කුර්ආනය මේ එතුමන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම අල් කුර්ආනය සඳහන් කරනවා وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ. සෑම කරුණක්ම පැහැදිලි කිරීම සඳහා ඍජු මඟ පෙන්වීම සඳහාද දයාව කරුණාව ලෙසද මේ ග්‍රන්ථය එවන් මුස්ලිම්වරුන්ට අල්ලාහට අවනතව ජීවත් වන්නන්ට සුභාශිංසනයක් වශයෙන් අපි මේ අනාවරණය කළෙමු. කවුරුන් අල්ලාහට අවනතව ජීවත් වෙනවාද ඔවුන්ට මේ සුභාශිංසනයක් වශයෙන් තිබෙන බව ඔහු සඳහන් කරනවා. ඒ වගේම අල් කුර්ආනය අපට ආරාධනා කරනවා ඒ අධ්‍යයනය කරන ලෙස 4 වෙනි පරිච්ඡේදයේ 82 වෙනි පාඩයේ වශයෙන් අෆලා යතදබ්බරුන අල් කුර්ආන වලව් කාන මින් ඉන්දි ගෛරිල්ලාහි ලවජදු ෆී ඉඛ්තිලාෆන් කසීරා. මන්දවුන් අල් කුර්ආනය අධ්‍යයනය නොකරන්නේ අල්ලාහ් හැර වෙනත් කෙනෙකුගෙන් මේ පැමිණ සිට තිබේ නම් එහි බොහෝ මතභේද උන් දකින්නේ. කිසිදු මතභේදයක් නොමැති සියල්ල පිළිබඳ ඥානය දැනුම සතු අතීතයේ වර්තමානයේ අනාගතය පිළිබඳ ඥානය සතු සිදුවන්නට යන සියල්ල පිළිබඳව දැනුම සතු ඒ හිමියාණන් විසින් අනාවරණ වූ ග්‍රන්ථයක්. ඔහුට කිසිවක් අමතක වන්නේ නැහැ. මගහැරී යන්නේ නැහැ. සියල්ල පිළිබඳ ඥානය ඔහු සතුයි. ඉතින් ඔහු විසින් අනාවරණ වූ ග්‍රන්ථයක් තමයි අල් කුර්ආනය. එය ඔබලා අධ්‍යයනය කරන්න. එහි තිබෙන කරුණු කාරණා හදාරන්න විවෘත ආරාධනාවක් අල් කුර්ආනය කරනවා මුළු ලෝවාසී ජනතාවටම. ඒ වගේම 17 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පාඩය විසින් සඳහන් වෙනවා ඉන්න හාදල් කුර්ආන යහදී ලිල්ලති හි අක්වම්. සැබවින්ම මේ අල් කුර්ආනය ඊතා නිවැරදි මඟ කුමක්ද එයයි පෙන්වන්නේ. අල් කුර්ආනය ඊතා නිවැරදි වූ මාර්ගයේ මඟ කුමක්ද එයයි අල් කුර්ආනය ඔබලාට පැහැදිලි කරමින් සිටින්නේ. ඉතින් අපි හැමෝම ප්‍රිය කරන්නේ මොකද්ද? නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඕන. යහපත් මාර්ගයේ ගමන් කරන්න ඕන. සත්‍ය වූ මාර්ගයේ අපි ගමන් කරන්න ඕන. මෙයයි අපි හැමෝම අපේක්ෂා කරන්නේ. අපගේ ප්‍රාර්ථනාව එයයි. ඉතින් අල් කුර්ආනය අපට ඊතා නිවැරදි මාර්ගය කුමක්ද? ඒ මාර්ගය අපට පැහැදිලිව පෙන්වා දෙන ග්‍රන්ථයක් තමයි අල් කුර්ආනය. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි මේ අපි අනිවාර්යෙන් අපේ ජීවිතය තුළ හැදෑරිය යුතුයි. 4 වෙනි පරිච්ඡේදයේ 174 වෙනි පාඩයේ වශයෙන් ඔහු සඳහන් කරනවා යා අයුහන් නාසු qad ජාඅකුම් බුර්හානුම් මින් රබ්බිකුම් වඅන්සල්නා ඉලයිකුම් නූරම් මුබීනා. මිනිසුනි කියලා අමතනවා මිනිස්සෙයිනි. ඔයාලා හිතන්න නරකයි මුස්ලිම් වරුනේ නැත්නම් අරාබි වරුනේ එහෙම නෙවෙයි. මේක අරාබි ජාතියට හෝ තවත් නියමිත ජන සමාජයකට හෝ අයිති දෙයක් නෙවෙයි. අල් කුර්ආනයේ අමතා කියනවා යා අයුහන් නාස් මිනිසුනි මිනිස්සෙයිනි qad ජාඅකුම් බුර්හානුම් මින් රබ්බිකුම් ඔබලාගේ හිමියාණන්ගෙන් ඔබලාට පැහැදිලි සාධකයක් සාක්ෂියක් පැමිණ තිබෙනවා. වඅන්සල්නා ඉලයිකුම් නූරම් මුබීනා ඔබලාට සුපැහැදිලි ආලෝකයක් ඔහු අනාවරණය කර තිබෙනවා. මේක ඔහු විසින් අපට පැමිණි තදබල සාක්ෂියක් කුර්ආනය. ඒ වගේම මේක ආලෝකයක්. ආලෝකයක් කියන්නේ අපගේ මෙලොව ජීවිතයේ අපගේ අධ්‍යාත්මික වශයෙන් අපට ලැබෙනා වූ ආලෝකය සැනසීම ඒ පමණක් ලෝ අපගේ මරණින් මතු ජීවිතය අපි ගත කරන්නට යන ජීවිතය ඒ තුල ඒ ආලෝකයක්
අවසාන දිනේ මතුලව ජීවිතය. ඒ ජීවිතයට මේ ආලෝකයක්. මෙවැනි ආලෝකයක් තමයි අල් කුර්ආනය. මේ අල් කුර්ආනය අනාවරණ වූ භාෂාව කුමක්ද? අරාබි භාෂාවද? ඒ භාෂාව ඒ ආකාරයටම ආරක්ෂා වෙමින් තිබෙනවා. ඒ පරිහරණය වෙමින් තිබෙන භාෂාවක්. අල් කුර්ආනය අනාවරණ වූ මුල්ම භාෂාව ලෝකයේ තුල ඒ ආකාරයටම ආරක්ෂා වෙමින් පවතින භාෂාවක්. අල් කුර්ආනය අනාවරණය වුණේ කෙසේද? ඒ අයිරින් මේ ආරක්ෂා වෙමින් තිබෙනවා. කිසිදු වෙනසක් විකෘති කිරීමක් ඒ තුල සිදු වුන්නේ නැහැ. කවුරුන් ඒට උත්සාහ කළත් වෙර දැරුවත් ඒ කරන්නත් බෑ. ඇයි? ඒ ආරක්ෂා කිරීමේ වගකීම ඒ හිමියාණන් බාරගෙන තිබෙනවා. ඔහු තමයි ඒ වගකීම බාරගෙන තිබෙන්නේ. ඉතින් කාටවත් ඒ අභියෝගය දිනන්න බෑ, ජය ගන්න බෑ. ඒක ආරක්ෂා කරන්නේ ඔහු විසින්. මේ ලෝවාසී ජනතාවටම දෙන ලද මඟ පෙන්වීමක්. ඒ වගේම ඔහු තවත් සඳහන් කරනවා 10 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි පාඩය වශයෙන් යා අයියුහන් නාස් කද ජාඅතුකුම් මෞයිදතුම් මින් රබ්බිකුම් වශිෆාඋන් ලිමා ෆිස් සුදූර්. මිනිසුනි, ඔබලාගේ හිමියාණන්ගෙන් ඔබලාට උපදේශක් පැමිණ තිබෙනවා. මේක යහපත් උපදේශක්. යහපත් උපදේශ අන්තර්ගත වූ ග්‍රන්ථයක් මේ. මිනිසුනි, ඔබලාට පැමිණ තිබෙනවා. මෙතන අමතන්නේ මිනිස්සෙයින්. ඉතින් මිනිස්සෙයින්ට අවසාන දිනේදී අවසාන විනිශ්චය දිනේදී ඔහු ඉදිරියට ගොස් කියන්න බෑ මට කිසිම පණිවුඩයක් ඔබෙන් පැමිණෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මට කිසිම පණිවුඩයක් ඔබගෙන් පැමිණුනේ නැහැ කියලා කියන්න බෑ. ඔහු අහයි අල් කුර්ආනය පිළිබඳ ඔබලා ශ්‍රවණය කළාද? ඔව් අල් කුර්ආනය පිළිබඳ කිව්වා තමයි. ඒ තමයි මාගේ පණිවුඩය. ඒ තුල තමයි මම සඳහන් කළේ කොහොමද ඔබ ජීවත් වෙන්න ඕන කියලා. ඉන්පසු නිරුත්තරව සිටිය යුතුයි. පිළිතුරක් නැහැ. හේතුව ඇයි? අල් කුර්ආනය ඔහු විසින් ලෝවාසී ජනතාවටම දෙන ලද මඟ පෙන්වීමක්. ඔහු අමතනවා කුර්ආනය තුල අයියුහන් නාස් මනුෂ්‍යයිනි යා අහ්ලල් කිතාබ් කිතුවරුනි යුදෙවරුනි පුස්තකලත් ජනතාවනි ඔහු අමතනවා. යා අහ්ලල් කිතාබ් කිතු සමාජය යුද සමාජය පුස්තකලත් සමාජය අමතා ඔහු මොකද්ද කියන්නේ? යා අහ්ලල් කිතාබ් තාලව් පුස්තකලත් සමාජය කිතුවරුනි යුදෙවරුනි පැමිණෙන්න. තාලව් ඉලා කලිමතින් එකම එක වචනයක් වෙත. මොකද්ද මේ වචනය? සවායින් බයිනනා වබයිනකුම් ඔබලා අප අතර ගැළපෙන එකඟතාවකට පැමිණිය හැකි වචනයක්. මොකද්ද මේ වචනය? අල්ලා නඅබුද ඉල්ලල්ලාහ් අල්ලාහ් හැර වෙන කිසිවෙකුට අපි යාඥා නොකරමු. ඔහුට කිසිවක් අපි සමාන නොකරමු. අප අතරින් කිසිවෙකු අපි යාඥා කරනු ලැබෙන දෙයක් බවට පත් නොකරමු. මේක පොදු එකඟතාවයක්. හැමෝටම පිළිගන්න පුළුවන් ඌ ගිවිසුමක් මේක. ඇයි? හැමෝම මවන්න ලැබුවේ නිර්මාණය කරන්න ලැබුවේ හිමියාණන් විසින්. ඔහු තමයි අප සියල්ලාන්ගේ මැවුම් කරුවාණන් නිර්මාතෘරණන්. අපි හැමෝම මේ එකඟතාවකට පැමිණෙමු එන්න කියා අල් කුර්ආනය ආරාධනා කරනවා. මේක ඔබලා ප්‍රතික්ෂේප කරනවා නම් ඔබලා සාක්ෂි දරන්න අපි මුස්ලිම් වරුන්. අපි අල්ලාහට අවනත වූ පිරිසක් කියලා ඔබලා සාක්ෂි දරන්න කියලා අල් කුර්ආනය සඳහන් කරනවා. ඉතින් අල් කුර්ආනය අමතන්නේ මුළු ලෝකෙම මුළු මානව සමාජයේම හැම ආගමක් දහමක් අදහන සෑම පුද්ගලයෙකුම අල් කුර්ආනය අමතනවා. අමතා ආරාධනා කරනවා මේ අධ්‍යයනය කළ යුතුයි. මෙය මම නියමිත ජන කොටාසයකට දුන් ග්‍රන්ථයක් නොවේයි. මා විසින් මවන ලද මානව සංහතියට මා මේක පිරිනැමුවා. හැමෝම මේ අධ්‍යයනය කළ යුතුයි කියා තමයි ඔහු මේ අල් කුර්ආනය තුල අප ආරාධනා කරන මානව සංහතිය ලෝවාසී ජනතාව ඔහුට ආරාධනා කරන්න. ඉතින් මේ අල් කුර්ආනය අපි හරියට අධ්‍යයනය කරන්න ඕන. මොකද්ද අල් කුර්ආනය? අපි ජීවත් වන අතර සිටින විට මේ යාමට පෙර මේකේ පරිවර්තන සිංහල අවශ්‍යද? ඉංග්‍රීසි අවශ්‍යද? දමිළ අවශ්‍යද? ඒ පරිවර්තනයන් තිබෙනවා. අපි ඒ අරන් කියවා බැලිය යුතු ජීවිත එක්වරක් මොකද්ද අල් කුර්ආනය? අල් කුර්ආනය ලෝකෙට දෙන පණිවුඩය කුමක්ද? කියා අපි අධ්‍යයනය කළ යුතුයි. ඒ ඇත්ත වශයෙන්ම ඒ මනසට ලොකු සැනසීමක් කියලා අල් කුර්ආනය කියනවා. ශිෆාඋල් ලිමා ෆිස් සුදූර්. මනසට මනසේ තිබෙන සියලු රෝගවලට එය ප්‍රතිකාරයක්. ඒක ලොකු සැනසීමක්. දැන් අපි දකිනවා මිනිසා
මානසික අසහනයෙන් පෙළෙනවා නම් ඔහු තුළ ඒ විවිධ රෝගයන් තිබෙනවා නම් ඒ සියල්ලට ප්‍රතිකාර වශයෙන් අල් කුර්ආනයේ පවතින බව අල් කුර්ආනයේ සඳහන් කරනවා. ඒ වගේම තවත් වෙනක අල් කුර්ආනයේ සඳහන් වෙනවා අලිෆ් ලාම් රා කිතාබුන් අන්සල්නාහු ඉලයික් ලිතුඛ්රිජන් නාස මිනද් දුලුමාති ඉලන් නූර්. ශාස්ත්‍රඥානි අපි ඔබට අනාවරණය කළ මෙම ග්‍රන්ථය මිනිසාව අඳුරෙන් ආලෝකය කරා පිටත් කරන ග්‍රන්ථයක්. අඳුරෙන් ආලෝකය කරා පිටත් කරන ග්‍රන්ථයක් තමයි මේ අල් කුර්ආනය. ඒ වෙනුවෙන් අපි මේ අනාවරණය කළේ. මිනිසාව අඳුරෙන් ඒ අඳුරේ එල්බගෙන සිටින එම ජීවිතයෙන් ආලෝකය කරා ඔහු ගෙන යන ඒ ශක්තිය අල් කුර්ආනයට තිබෙනවා. ඉතින් සහෝදර සහෝදරියනි මේ අපේ හැමෝටම පොදු ග්‍රන්ථයක්, ලෝවාසී ජනතාවට පොදු ග්‍රන්ථයක්. මෙය අවසාන දූතවරයා මුහම්මද් නබිතුමාණන්ගේ 40 වෙනි විහිදී තමයි අනාවරණය වීමට පටන් ගත්තේ. ජිබ්‍රීල් නැත්නම් ගබ්‍රීල් නම් ඒ අග්‍ර දේව දූතවරයා අල්ලාහ් එතුමන්ට ඒ දේව පණිවිඩ ලබා දෙමින් එතුමන් අවසාන දූතවරයාට ඒ පණිවිඩ රැගෙන ආවා. අල් කුර්ආනයේ අවශ්‍යතාවයන්ට අනුකූලව අවුරුදු 23ක් අනාවරණය වුණා. නබිතුමාණන්ගේ ජීවිතේ අවසාන අවුරුදු 23 එතුමාණන් දූතත්වයට පත් වෙන 40 වෙනි වියේදී එතුමාණන් මේ යන්නේ 63 වෙනි වියේදී. ඒ අවුරුදු 23 කාලය තුල අල් කුර්ආනය ටිකෙන් ටික අවශ්‍යතාවයන්ට අනුකූලව අනාවරණය වුණා. ඒව සටහන් කර ගැනීම සඳහා නබිතුමාණන් තම මිතුරන් පත් කළා. ඔවුන් ඒ හැමවල ඒවා ආරක්ෂා කරලා ලියන්න සටහන් කරන්න පටන් ගත්තා. අල් කුර්ආනය ඔයාලට දන්නවා සලාතේ දිනකට 5 වතාවක් ඉටු කරන සලාතේ තුල පාරායනය කරන ලබන්නේ අල් කුර්ආනය. අල් කුර්ආනය මුස්ලිමෙකුගේ ජීවිතයෙන් ඈත් වී නැහැ. අල් කුර්ආනය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් මුස්ලිමෙකු ගොඩනගාගෙන තිබෙනවා. අල් කුර්ආනයේ වනපොත් කළ කෝටි සංඛ්‍යාත ජනගහනයක් පිරිසක් ලෝකෙ සිටිනවා මුස්ලිම්වරුන් අතුරින්. අල් කුර්ආනයේ සම්පූර්ණ වනපොත් කළ පිරිසක්. ඉතින් අල් කුර්ආනය ඒ අයිරින්ම ආරක්ෂා වෙමින් තිබෙනවා. මිනිස් සිත් තුලත් ඒවා ආරක්ෂා වෙනවා. අල්ලාහ් අල් කුර්ආනය තුල මොකද්ද කියන්නේ? වලකද යස්සර්නල් කුර්ආන ලිද්දික්ර්. මේ අල් කුර්ආනය තුලින් උපදෙස් ගන්නන්ට අපි ඒක පහසු කර දීලා තිබෙනවා. කවුරුන් හෝ මේ තුලින් උපදෙස් ලබා ගන්නන් සිටිනවාද කියලා අල්ලාහ් ප්‍රශ්න කරනවා. මේක අපි පහසු කර දීලා තිබෙනවා. මිනිසා මේ අධ්‍යයනය කළ යුතුයි. මේ පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ තුල ගැබ්වී තිබෙන අල් කුර්ආනය කතා කරන ඉතිහාස පුවත් ශාස්ත්‍රවරුන් දූතවරුන් පිළිබඳව ඔවුන්ගේ ජීවිත තුළ සිදු වුණු සිද්ධිදාමයන් පිළිබඳව අල් කුර්ආනය කතා කරනවා. ඉතින් අන්න ඒ නිසා සහෝදර සහෝදරියනි අල් කුර්ආනය අපි අධ්‍යයනය කරමු කියා පවසමින් මගේ මේ කතාව අවසන් කරනවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු ව ආඛිර් දවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.